සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් අපි මේ හම්බෙන්නේ අපේ අලුත්ම YouTube series එකෙන්. ඒකෙන් අපිට ඇත්තටම මේ Toolbox Talk කියන්නේ මොකක්ද කියලා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි එපිසෝඩ් එකෙන්. මගේ නම උදේශ් ජයකොඩි. මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. ඒ වගේම ආයතන සඳහා මම කන්සල්ටන්ට් කෙනෙක් වගේම ට්‍රේනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මේ සීරීස් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ බොහොම කෙටි ප්‍රායෝගික පොඩි මාතෘකාවක් අරගෙන ඒකෙන් ඒ මාතෘකාව අපේ ජීවිතයට අපේ ආයතන වලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා කතා කරන්න. ඉතින් මේකෙදි අපි ගොඩාක් දැනුම පතේක යනවා ඉංජිනේරු දැනුම සේෆ්ටි විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා අපි HR, finance, marketing, procurement වගේම කළමනාකාරීත්වය සම්බන්ධ අනික් පැති හැම එකකටම යන්න බලාපොරොත්තු වෙනවා. ඒවා අපේ ජීවිතයට අපේ සාමාන්‍ය වැඩවලට අපේ ටීම් එකක් ඩෙවලොප් කරනකොට ආයතනයක් පවත්වාගෙන යනකොට වැදගත් වෙන ටොපික්ස්. එතකොට මේක අපි බොහොම පොඩි කන්සෙප්ට් එකක් අපි ගෙනියන්නේ කියලා අපි කතා වුණා. ඒක බොහොම ලේසියෙන් අපේ ටීම් එකට පොකට් මීටින් එකක් ඇතුලේ කොහොමද ඩෙලිවර් කරන්න කියන එකත් මෙතනදී අපි කතා කරනවා. ඒ වගේම මේක හැමදාම එක දිගට කන්සිස්ටන්ට්ලි කරගෙන යන එකත් වැදගත්. ඉතින් අපි මේ ටූල්බොක්ස් ටෝක් එකක් මොකක්ද කියලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් එක විනාඩි 5ක් 10ක් වගේ තමයි යන්නේ. උපරිම 15ක් වගේ කාලයක් ගන්න පුළුවන්. ඒක මේ නිකන් ලෙක්චර් එකක් කරනවා වගේවත් එහෙම නැත්නම් මීටින් එකක් වගේවත් නෙමෙයි. ඒකෙදි අපි බොහොම මේ සංවාදයක් එක්ක තමයි යන්නේ. අපි බොහොම කතා කර කර යන ඩිස්කෂන් එකක් ෆෝමැට් එකෙන් තමයි යන්නේ. මම ඒක ගැන තව ටිකක් පස්සේ පැහැදිලි කරන්නම්. ඉතින් මේක මුළු ටීම් එකම අරගෙන කරන එකක්. මේව නිකන් තැන් තැන් වල කීප දෙනා කතා වෙන කතාවකුත් නෙමෙයි. ඉන්න ටීම් එක විශේෂයෙන් මේක සේවකයින් එක්ක කතා කරනවා නම් තමයි මම දැකලා තියෙන්නේ සාර්ථක වෙන්නේ. ඉතින් ඒ වුණත් ඒක අපේ එක්සිකියුටිව් ටීම් එකක් අරගෙන උනත් ටූල්බොක්ස් ටෝක් එකක් ගන්න පුළුවන්. ඒක හරි වැදගත්. ඉතින් වගේම මෙතනදී අපි එක ටොපික් එකක් විතරක් කතා කරන්නේ. ගොඩාක් නිකන් සංකීර්ණ දේවල් නෙමෙයි බොහොම සරල දෙයක් අරගෙන කතා කරන්න ඕනේ. ඒ වගේම මේකේ අවසානයේදී අපි ගොඩක් වෙලාවට රයිට් එහෙනම් මේක කරමු කියලා වගේ ඇක්ෂන් එකකට එනවා. එතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා අපේ ආයතනයේට මේ කතා කරන ටොපික් එක සම්බන්ධ වෙලා ඒ සම්බන්ධය තුලින් අපි මොකක් හරි රිසල්ට් එකක්. ඒ කියන්නේ අපිට එකෙන් මොකක් හරි වාසියක් අත්පත් කරගන්නත් පුළුවන් මේ කියන එක බලාපොරොත්තු වෙනවා. එතකොට මොනවද අපිට මේකෙන් හම්බෙන බෙනිෆිට්ස් කියලා බැලුවොත් එහෙම පළවෙනි එක තමයි මමත් ඇත්තට මේ ටූල්බොක්ස් ටෝක් ගැන මුලින්ම අහුවේ සේෆ්ටි වලින්. ඉතින් සේෆ්ටි වලදී කතා වෙන එකක් තමයි සේෆ්ටි ඉන්සිඩන්ට් අඩු කරන්න ටූල්බොක්ස් ටෝක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන් විදිහක් ගැන කතා කරොත් ඒක නවත්ත ගන්න කොහොමද කියලා කතා කරොත් ඒක අපිට බෙනිෆිට් එකක් වෙනවා ඊළඟට ඒ අනතුර නොවි වළක්ව ගන්න. ඒ වගේම ස්ටෑන්ඩඩ්ස් මොනවාරි සම්මුතීන් පවත්වාගෙන යන්නේ අපේ ආයතනයක ක්වොලිටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් විදිහේ සස්ටේනබිලිටි, එන්වයරන්මන්ට් ඔය වගේ විවිධාකාරයේ ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. මේ ස්ටෑන්ඩඩ් පවත්වාගෙන යද්දී නිරන්තරයෙන් සේවකයින්ට මේක මතක් කිරීමක් විදිහට ටූල්බොක්ස් පාවිච්චි කරනවා. ඒ වගේම performance improve කරන්න ඉතාම වැදගත්. මොකද නිරන්තරයෙන් අපි performance ගැන කතා කරනකොට මිනිස්සුන්ගේ අවධානයකට ඇවිල්ලා ඒ ටාගට් එකට යන්න අපිට හැකියාව හම්බ වෙනවා. ඊළඟට අපි බලමු මේකේ තව ටිකක් තියෙනවා මේ හැංගුණ බෙනිෆිට්ස් ටිකක්. අපි ඒ ගැනත් කතා කරමු. අපි මේක කරනකොට අපි හොඳ කමියුනිකේටර් කෙනෙක් වෙනවා. අපිට ආයතනයේ කමියුනිකේට් කරන්න, සංවාදයක් පවත්වා ගන්න, එයාලගේ අදහස් ගැන කතා කරන්න හොඳ තෝතැන්නක් බවට පත් වෙනවා මේ ටූල්බොක්ස් ටෝක් සෙෂන් එක. ඊළඟට ඔයාගේ නායකත්වය ලීඩර් කෙනෙක් විදිහට කොහොමද මේක ඩෙවලොප් වෙන්නේ කියන එක හැදෙනවා. ඒ කියන්නේ ඔයා දැනුම දෙන පුද්ගලෙක් බවට පත් වුණාම ඔයා ගුරුවරයෙක් වෙනවා එයාලට. ඊළඟට ඔයාගේ දැනුම ඇත්තට මේගොල්ලෝ දකිනවා. මොකද සාමාන්‍යයෙන් අපි කළමනාකරුවෙක් හරි එහෙම නැත්නම් අපේ ආයතනයක අපි එකට ඉන්න කට්ටිය වෙන්න පුළුවන් මේ දැනුම පෙන්වන්න අපිට අවස්ථාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක මේ ටූල්බොක්ස් ටෝක් කරහා වෙනවා. ඊළඟට අපේ ටීම් එකේ හොඳ කන්සිස්ටන්සි එකක් හැදෙනවා. මොකද අපි එක දෙයක් කතා කරලා එකකට අලයින් වෙලා තමයි දවස පටන් ගන්නෙ. ඊළඟට එතනදී ඒ ටූල්බොක්ස් ටෝක් වලදී ඔයාලට තේරෙයි සේවකයෝ දකින්න ප්‍රශ්න ඒගොල්ලෝ එයාලා කතා කරන්න පටන් ගන්නවා. මමත් මෙහෙම එකක් දැකලා තියෙනවා. අපේ එකෙත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ඔයාලට තේරෙයි මේ ප්‍රශ්න හදාගෙන ඉන්න ඇතුලේ ගොඩක් ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්. ප්‍රශ්න ඇති වෙන්න ඉස්සෙල්ලා ඒක විසඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට වෙලාවක් හොයාගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් කාටද තියෙනවා නම් අනිවාර්යෙන් මේක ඔයාලගේ සංස්කෘතිය කොටසක් කරගන්න. ඒ වගේම ඒක උදේම ගන්න. මම ගොඩක් වෙලාවට ප්‍රැක්ටිස් කරන එකක් තමයි උදේ 8ට තමයි ගන්නේ. වැඩට ගිය ගමන් මුලින්ම ටූල්බොක්ස් ටෝක්. හැමෝම දන්නවා ඒ වෙලාවට ටූල්බොක්ස් ටෝක් එක තියෙනවා කියලා. හැමෝම සූදානම් වෙලා ඉන්නේ. මම ගියේ නැතත් හදිසියෙ කවුරු හරි වෙන එක්සිකියුටිව් කෙනෙක් ගියත් එයා ටූල්බොක්ස් ටෝක් එක හෑන්ඩල් කරනවා. ඒ කියන්නේ එයාත් ලෑස්ති වෙලා ඉන්නේ මොකක් හරි කතාවක් පවත්වන්න. ඉතින් මෙන්න මේ ටික වැදගත්. පළවෙනි එක අනිවාර්යෙන් එක වෙලාවක් තියෙන්න ඕනේ පටන් ගන්න. ඒක shift එකේ මුල වෙනවා නම් වඩා හොඳයි. ඒ කියන්නේ ටූල් ටික අතර ගන්න ඉස්සෙල්ලා වැඩ කරන්න ඉස්සෙල්ලා මැෂින් එකට අත ගහන්න ඉස්සෙල්ලා ටූල්බොක්ස් ටෝක් එකක් කරලා වැඩේ පටන් ගන්නවා කියන සංස්කෘතිය හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේක නිකන් අර
අර සේෆ්ටි ෆස්ට් කියනවා වගේ අනිවාර්යෙන් ක්‍රිටිකල් ටාස්ක් එකක් මග අරින්න බෑ. ඒ වගේම මේක ඇවිල්ලා මීටින් එකක ඉඳගෙන මේ පුටුවක ඉඳගෙන කතා කරන එක නෙමෙයි. ෂොප් ෆ්ලෝ එකේ හිටගෙන කරන කතාවක් සාමාන්‍යයෙන් ටූල් බොක්ස් ටෝක් කියන්නේ. ඒ වගේම මේ කරන කෙනා කලින් සූදානම් වෙලා යන්න. හැබැයි ටික කාලයක් යනකොට ඔයාලට තේරෙයි අර හිටවෙන කවි කියනවා වගේ ඕනෙම ටොපික් එකක් අරගෙන දිගහැරලා ලස්සනට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් හැකියාව වෙනවා. ඒක ඊට වැදගත් ජීවිතේට. එතකොට මේක අපි කරනකොට ස්ටෙප්ස් 4ක් තියෙනවා. පළවෙනි එක ඕපනින් එක දෙන්න ඕනේ මොකද්ද ටොපික් එක කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ ටොපික් එක ගැන කතා කරනවා. ඊට පස්සේ ඩිස්කෂන් එක ඕපන් කරනවා. එතනදී අපි ප්‍රශ්න අහනවා. ඊට පස්සේ ඒක ක්ලෝස් කරනවා. ටූල් බොක්ස් ටෝක් එක ඉවරයි. ආයෙ ඒක ගැන කතා කර කර ඉන්නේ නැහැ. දැන් වැඩට යනවා. එතනින් පස්සේ ඒ ටූල් බොක්ස් ටෝක් එකේ රිසල්ට් එක තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් මේක අපි ඩිස්කෂන් එකක් කරනකොට කොහොමද කරන්නේ? අපි කෙලින් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ අපි උත්තරේ අතට දෙන්නේ නැතුව අපි ඒක ප්‍රශ්නයක් විදිහට ඉන්න කට්ටියගෙන් අහනවා. ඔයා මොකද හිතන්නේ? මේකට මොකද කරන්නේ? අරකට ඔයාලා නිතරම යන වාහනේ මොකද්ද? ඒතර බයිසිකල් ඔයාලා නිතරම යන්නේ බයිසිකලේනේ කියන්නේ නැතුව ඔයාලා නිතරම යන්නේ වාහනේ මොකද්ද කියලා අහුවාම ඒගොල්ලොත් එන්ගේජ් වෙනවා. හරි ලේසි ප්‍රශ්න අහන්න පුළුවන්. අමාරු ප්‍රශ්න අහලා මිනිසුන් අමාරුවේ දාන්න එපා. එතකොට ඒගොල්ලෝ අකමැති වෙනවා මේ වගේ සෙෂන්ස් වලට එන්න. ලේසි ප්‍රශ්න අහන ප්‍රශ්න උත්තරේ දුන්නට පස්සේ ඒකට ෆීඩ්බැක් එකක් දෙන්න බලන්න. එතකොට ඒ කල්ටිව එන්කරේජ් කරන්න කතා කරන්න. ඒ වගේම කෙනෙක්ව නම් කරලා ඔයා කියන්නේ මොකද මේකට හිතන්නේ? අන්න මේ වගේ ප්‍රශ්න අහන්න. එතකොට හැමෝම එන්ගේජ් වෙලා ඉන්නේ මොකද්ද මේ කතා කරන ටොපික් එක. දැන් මගෙන් ප්‍රශ්නයක් අහයි දන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ ටික දවසක් යනකොට මිනිස්සු ඔටෝමැටිකලි එනේබල් වෙනවා කතා කරන්න. හරි. එතකොට ඔයාලට තව ෆීඩ් මේ ලේසි මේ සෙෂන් එක කරගෙන යන්න. ඉතින් පොඩි නිකන් රූල්ස් ටිකක් කිව්වොත් එහෙම කිසිම වෙලාවක මේක මග අරින්න එපා. මොන ප්‍රශ්න තිබුණත් මේ ඒක නිකන් අර සේෆ්ටි ෆස්ට් වගේ දෙයක් කරගන්න. නිකන් ස්ක්‍රිප්ට් එකක් කියවනවා වගේ රොබෝ කෙනෙක් වගේ කරගෙන යන්න එපා. එතකොට මිනිස්සුන්ට එපා වෙනවා. ඒක අපි කරන්න ඕනේ මිනිස්සුන්ට දැනෙන භාෂාවෙන්. ඒ වගේම මේක ඇවිල්ලා මේ ලෙක්චර් එකක් දීලා නවත්තනවා කියලා හිතන්න එපා. මිනිස්සුන් අනිවාර්යෙන් සහභාගී කරගන්න කතා කරන්න. ඊට පස්සේ ෆලෝ අප් එකක් දෙන්න. ඊට පස්සේ එතන සෙෂන් එකේදී කතා කරන දේවල් පස්සෙන් අල්ලගෙන ප්‍රශ්න ති කරන්න එපා මිනිස්සුන්ට. ඒගොල්ලෝ ඒතර කතා කරන එක අඩු කරයි. ඔය අරක කිව්වනේ මේ වෙලාවේ මම අල්ලගන්නම්කෝ. ඒ වගේ දේවල් වලට යන්න එපා. ඒ කතාව එතනින් නවත්තලා යන්න. එතනින් දෙයක් ඉගෙන ගන්න. ඒ මිනිස්සුන්ට දෙන්න තියෙන ෆීඩ්බැක් එක තමයි ඒ දුන්නේ කියලා ඒ විදිහට කරගන්න. ඉතින් ටූල් බොක්ස් ටෝක් ගැන මේ හඳුන්වීමක් තමයි අද කරේ. ඉතින් ඔයාලා හිතනවා නම් මේක හොඳයි කියලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මේක කාට හරි වාගේ දන්න අඳුනන කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්න. එතකොට ඒගොල්ලන්ටත් මේකෙන් උදව්වක් වෙයි. මම මේ කියන දේවල් වලට වඩා ඔයාලට ඇඩ් කරන්න දෙයක් තියෙනවා නම් මට මොන හරි මිස් වුණා නම් ඒක ගැන කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට කතා කරමු. තව ටොපික් එකක් අරගෙන. බොහොම ස්තුතියි.